ඔන්න ළමයි මං අද හදන්නේ මට ඉඳලා හිටලා ඇති වෙන අමුතු බඩගිනි වලට කෑමක් හදාගන්න. ඉතින් අර ටිකක් තඹ ගත්තා සැමන් දෙකකුත් ගෙනාවා. ඉතින් කඩෙන් ගෙනාපු පේස්ට්‍රි රොටි වගේක් තිබුණා. ඉතින් ඔන්න ඒකට දාලා රෝල් කරලා බෙදලා ගන්න තමයි හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒක හරිම පහසුයි. ඒකේ රොටි 25ක් විතර තියෙනවා. ඉතින් මේ විදිහට ගලවලා මේ විදිහට රෝල් කරලා හදාගන්න විතරයි තියෙන්නේ. ඉතින් හනික ශනික හදාගන්න පුළුවන් කෑමක්. ඉතින් මට ඒ වෙලට හිතුණ කෑමක් තමයි ඔන්න මම හදන්න ගත්තේ. ඉතින් මම මෙතන හදාගත්තේ අල සැමන් දාලා මිරිස් දාලා ගම් මිරිස් දාලා ඔන්න කොච්චි මිරිස් නැත්නම් අර නයි මිරිස් දාලා හදාගත්තේ. ඔන්න ඉතින් ඔයාලා කැමති විදිහට හදාගන්න. චූටි පොඩි අය ඉන්නවා නම් ටිකක් සැර අඩුවෙන් හදන්න. මොකද මේක පොඩ්ඩක් සැර වැඩි වුණාම කන්න අමාරුයි. ඒ උදේට ටිකක් අමාරුයි. ඉතින් අපේ බණ්ඩි බනිස්ලා දෙන්නට අපි වෙනම හැදුවා. ඉතින් තමන්ගේ රසට කන්න, තමන්ට අවශ්‍ය වෙලාවදී කන්න, තමන්ට හිතුන වෙලාවදී හදාගන්න මෙන්න මේ වගේ රොටි දැන් සුපර් මාකට් වල තියෙනවා ඕනේ තරම්. ඉතින් ඒ එකක් ගෙදර ගෙනත් තියාගත්තම තමන්ට කන්න, තමන්ට විවේකයේ තියෙන වෙලාවට හදාගෙන කන්න මේක හොඳම හොඳ කෑමක්. ඉතින් අපි වැඩිපුර මේක හදාගත්තට අපිට ඔක්කොම එක සැරේ බැද ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙලාවට ඒක කෑමට ගන්න වෙලාවට බැදලා ගන්නත් මේක හදාගන්න පුළුවන්. පීසර් කරලා තියාගත්තම අපිට සතියක් දෙකක් උනත් තියාගන්න පුළුවන්. ඉතින් කඩවල වල තියෙන රෝල්ස් වර්ග එක එක කෑම පැටිස් වර්ග අපි දන්නේ නැහැ මොනවද දාලා තියෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ ඒවයි පිරිසුදුභාවය. ඒක නිසා අපිට මේ වගේ ගෙදරදිම හදාගෙන කන්න මේ වගේ රොටි ගෙනල්ලා තියාගත්තම ඔන්න අපිට පහසුයි. ඉතින් මේකට වැඩි තෙල් යන්නෙත් නැහැ. ඒ වගේම මේක ඉච්චර ගොඩ වෙලාවක් බැදෙන්න ඕනෙත් නැහැ. ඉතින් ඉක්මනටම ක්‍රිස්පි ගතියට හැදෙන රොටි එකක් තමයි මේ පේස්ට්‍රි රොටි එක. ඉතින් මේ වගේ ටක් ගාලා හදාගන්න පුළුවන් හවස් වරුවට තේ එකක් බොන්න. ඒ වගේම ප්‍රී ටයිම් එකට මේක කියාපු කෑමක්. ඉතින් වැඩි වෙලාවක් ෆ්‍රයි කරන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ රංගන් පාට වෙනකොට මේක ලිපෙන් බා ගන්න තමයි තියෙන්නේ. ඊළඟට ඔන්න මම නම් තේ එක හදා ගන්නකම් හිටියෙත් නැහැ. හරිම ආසාවෙන් රස බලන්න ඕන නිසා ඔන්න ඉතින් කාලා බැලුවා. ඉතින් ඔන්න ඔයාලට නිකන් ඉන්න වෙලාවට මේ වගේ රස රෝල් එකක් හදාගන්න. ඉතින් ඒකේ හැඩ වැඩ බලන්න එපා. ඉතින් තමන් හදාගෙන කන එක තමයි වඩාත්ම වටින්නේ. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ආයෙත් වීඩියෝ එකක් කරන් එන්නම්. බයි බයි.